බස් ඔන්න බොස්ව හම්බෙන්න කවුද ඇවිල්ලා කවුද මේ වෙලාවේ මාව හම්බෙන්නේ අල්ෆොන්සෝ සෑහෙන කාලයකට පස්සේ ඕ ෂිට් මේ රහසිගත බලකායේ මගේ නම කාර්තා කොලොම්බන් තමුන් කරපු පව්වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න අල්ෆොන්සෝ ඕ මං හුඟක් නරක දේවල් කරා තමා ඒත් තමුන් මොකක් වෙනුවෙන්ද ආවේ අපි දන්නවා උඹ තමයි කාල්ගේ දුව මැරුවේ කියලා ඒක මන් දැනන් හිටිය මේ දවස ඒවි කියලා මැරෙන්න ලෑස්ති වෙන්න බය වෙන්න එපා බොස් මං ඔයාව ආරක්ෂා කරන්න විචි ඔයා දන්නේ නැති වුණාට අපි ළඟ සුපිරි වැඩෝ ඉන්නවා මාව නවත්තන්න තොපි කාටවත් බෑ එපා ඔයාට සල්ලි දෝනේ ඕන ගණක් කියන්න මාත් එක්ක ඔය සෙල්ලම් හරියන්නේ නෑ අල්ෆොන්සෝ බොස් එපා උඹ අනේ මාව නම් මරන්න එපා තමුන් වගේ හෙන්චයියෙක් මරලා තීරුමක් නෑ ඩෙඩ්පූල් ටයිම් ලයින් එකට කරපු අපරාධය නිසා තමුන්ව අත්අඩංගුවට ගන්නවා මොන අපරාධ කිව්වා මම මේ කිසිම දෙයක් දන්නේ නෑනේ පැනලා යන්න හිතන්න එපා පැනලා යන්න මේ මම ආතල් එකක් ගන්නතුව පැනලා යන්නේ කොහොමද ඒවා ඔට්ටු නෑ උඹලා මෙලෝ රහක් නෑ මෙයා ඇඩිට්පූල් මොන එකකටද උඹ ඔය අහගෙන ප්‍රශ්න වලට පැටලෙන්නේ මං පැටලෙන රෙද්දක් නෙමේ කොහොමවත් නැති ප්‍රශ්න තමා මං ගාවට එන්නේ හරියට ලෝකේ ඔයාගේ වටේ කැරකෙනවා වගේ අන්න හරි ඈ මූ මොකද මගේ නම පැනඩෝල් TVA එකේ වැඩ කරන්නේ අර උඹ උදේ 3 දිනක්ව මැරුවේ ඇයි උඹත් ආයේ මාව අරගෙන යන්නද නෑ මං ආවේ පුංචි ඩීල් එකක් ගහන්නයි ඉස්සෙල්ලාම කියනවා මගේ බස්සෙන් මෙන්නේ මොකද කියලා ඔයාට කියන්න තව අවුරුදු 40කින් ලෝකෙ ලොකු වෙනසක් වෙන්න තිබ්බා ඉතින් ඔයා කරපු මැදිහත් වීමක් හින්දා කාලරාමුව වෙනස් වෙන්න ගත්තා හෝ මම නෙමේ කේබල් තමයි කාලේ හරහා ආවේ ලෝකෙ විනාශය නවත්තන්න ඕනේ කියලා කේබල් ආවට තමුන් නේද බෝට්ටු කුඩු කරලා සයන් ෆෝස් එක හොරකම් කෙරුවේ අර මගුල් කේබලයක් මාව බිල්ලට තියලා උගේ වැඩ සේරම කරව ගත්තා දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ අපිත් එක්ක යනවද එහෙම නැත්තම් අබරන් 100ව දෙනවද කියන එක ඉතින් මොකද්ද තෝරගන්නේ අබරෝ බලපං උඹේ හැටි හරියට හිඟන්නෙක් වගේ හිඟන්නෙක් මම දැන් දෙවි කෙනෙක් තෝගේ ඔළුව වැදුනද මිනිහෝ විකාර නැතුව සැලුන් එකට ගිහින් කොණ්ඩේ කපාගෙන එනවා වදකාර ගෑණි දෙවි කෙනෙක් වෙලත් නිදහසේ ඉන්න නෑ මල්ලි කොණ්ඩේ පොඩ්ඩක් අඩු කරලා දාන්න අම්මට සිරි අපරන්සිය කට් එකක් ගහලා ආමිනේ එක්ක බෑනේ පුතා සීය එනවද පොඩි රවුමක් යන්න කොහොටද පුතා පොඩි ආතල් එකක් ගන්න සීයේ නගින්න බයික් එකට කොහෙද පුතා මේ මෙතන සීයට සෙල්ලම් කරන්න හොඳ සෙල්ලම් තියෙනවා යංකෝ බලන්න සර් කැමතිද මේක සෙල්ලම් කරලා බලන්න සීයා මේක සෙල්ලම් කරලා බලනවද කොහොමද පුතා මේක සෙල්ලම් කරන්නේ සීයා කැමති පාටක ඉලක්කමක් උඩින් සල්ලි තියන්නකෝ කැමති ගානක් උඩින් ඔට්ටු දාන්න සර් කළු පාට 10 හොඳයි
සීයේ. තව කීයක් හරි තියන්නකෝ. මේ පාර කළු 15ට තියමු. මගේ සල්ලි. වාසනාව නැතුව දිනනවා බොරු. සීයා තව සෙල්ලම් කරනවද? අනේ පුතා, තවත් සල්ලි නාස්ති කරොත් ගෑණිකින් බේරුමක් නෑ. සල්ලි ගැන බය වෙන්න එපා. සීයා තව ටිකක් සෙල්ලම් කරන්නකෝ. මං බොන්න මොනවා හරි අරන් එන්න. අක්කේ මට හොඳ වයින් දෙකක් දෙන්න. මට තව එකක් දෙන්න. උඹ ඩෙඩ්පූල්. උඹ නේද මගේ බයික් එක උස්සප එක. චිල් ඩෙඩ්පූල්. මම දැන් අල්පොන්සුට වැඩ කරන්නේ නෑ. උඹ අල්පොන්සුටත් වැඩ කරාද? මිනිහව මැරුවා. දැන් ඉතින් මං කාටවත් වැඩ කරන්නේ නෑ. අල්පොන්සුව කවුද මැරුවේ? උගේ නම කර්තා කොළොම්බන්. උගේ ඊළඟ ටාගට් එක අර උඹේ යාළුවා වාසනා. මෙලහකටත් ඒ ගෑණි මැරිලා ඇති. වාසනා කුටා ඉක්මනට ඌව නවත්තන්න ඕනේ. ඕකව නවත්තනවා බොරු. උඹ මේ පාර මැරුම් කන්න යන්නේ. වොරි වෙන්න එපා. අපට ඉන්නවා අපරන්සියා. අපරන්සියේ සෙල්ලම් කරා ඇති. අපිට වැඩක් තියෙනවා. මට පොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ ෂෑ හොඳම හරිය. මේ මගුල් ඇන්ටනාව කරකවන්නත් එපා මම්ම. වාසනා පේන විදිහට අද ඔයාගේ අවාසනාව වගේ. අල්පොන්සු වෙන්නේ නැති උඹ එව්වේ නේද? අල්පොන්සු මැරිලා. දැන් තමුන්ගේ වාරේ. ඒ වයිටින් හඳේ තමා. කූල්. තමුන් දන්නවද දැන් කාත් එක්කද හැප්පෙන්න යන්නේ කියලා? උඹ කොච්චර පඩිටෝක් දුන්නත් උඹට බෑ අපරන්සිය එක්ක හැප්පෙන්න. බලමුකෝ. අපරන්සිය ලෑස්තිද? Domain expansion. සීයේ මම හොඳින් පුතා. මුට මෙහෙම හරියන්නේ නෑ වගේ. come on සීයේ. මේකෙන් බේරෙනවා. දැක්කනේ පොර අලු වෙලාම ගියා. අබරන්සිය මාරයිනේ. නැතුව ඒක නෙමෙයි වාසනා. පොඩ්ඩකට කතා කරන්න පුළුවන්ද? අබරන්සිය උන්ට දුන්නොත් 100ට මොනා කරයිද දන්නේ. පව්. අසරණ මිනිස්සයා. ඒත් මට උංගාවට යන්නත් බෑනේ. යමුකෝ උංගාවට 100 වරන් ගියොත් නේ. ඕන් අබරන්සිය අරන් ආවා. අප්පා කට් එක හන්ද අඳුර ගන්නත් බැරි වුණා. අබරන්සියට මොනවද කරන්නේ? මෙයාව අපි ගෙනihin විනාශ කළා දානවා. මම හිතුවා හරිනේ එහෙනම්. දැන් තියන්න. මොන